ඔන්න ඉතින් අද මම බෝඩින් ඉඳන් මගේ ලන්ච් එකට රෙඩි කරගත්ත කෑම එක තමයි ඔයාලා දැක්කේ. මම ලංකාසොයිගේ කිරිමාල් සොයා මීට් එක තමයි එකටම හදන්නේ. ඉතින් උණු වතුර එකටම දාගත්ත සොයා මීට් එකට. ඊට පස්සේ සොයා මීට් එක ලොකු වැඩි නිසා මම ඒක කෑලි වලට කපා ගත්තා. කපාගෙන දැන් ඒකට මම ලුණු ස්වල්පයක් එකතු කරගත්තා. ඊට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට 3-5 කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. මම මුලින්ම මේක මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්නේ. ඊට පස්සේ මම සොයා මීට් එකේ තියෙන කුඩු මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක හොඳින් කවලම් කරනවා. ඊට පස්සේ මම මේකට සුදු ලුණු කරපිංචා රම්පා මිරිස් කපාගෙන තියාගන්නවා. ඊට පස්සේ සිහින කපාගත් අල ටිකකුත් මම සොයා මීට් එකතු කරලා අනලා තියාගන්නවා. ඊට පස්සේ ඉතින් වාජනයක අතෙන් තියලා මම ඒකට පොල් තෙල් දානවා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දානවා. ඒක හොඳට බැදීගෙන ඉඳන් පාටට ලුණු ටිකක් එකතු කරනවා. රම්පා කරපිංචා මිරිස් ඒකට එකතු කරලා හන්වන් පාට වෙනකන් බැද ගන්නවා. ඊට පස්සේ මම ඒකට මිරිස් කුඩු එකතු කරගන්නවා. 3-5 කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරලා ඒ ටික බැදින්න ඇරලා ටිකලා ගියාට පස්සේ මම අර අනලා තියාගත්ත සොයා මීට් සහ අල එකතු කරනවා. ඊට පස්සේ ඒකට කිරි ටිකක් දාලා හොඳින් ඉදෙන්න අරිනවා. ලස්සන පාටට තියෙනවා නේද? ඔයාලා try කරලා බලන්න මේ විදිහට හරිම රසයි. ඒ වගේම සුවඳක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ මගේ සොයා මීට් එක හැදුනේ. මම ඊළඟ රෙඩි කරගන්න යන්නේ හාල්මස් බෙදුමක්. ඉතින් ඒකට මම තෙල් පොඩි ප්‍රමාණයක් දාලා තමයි බෙදගත්තේ. මම තෙල් පොඩි ප්‍රමාණයක් භාවිතා කරලා තමයි මේක හදන්නේ. කෑලි මිරිස් ගම්මිරිස් කුඩු දාලා 3-5 ලුණු සුදු ලුණු රම්පා කරපිංචා දාලා වික්ස් පොඩ්ඩක් විතර එකක් දාලා බෙදලා වතුර ටිකක් දාලා ඒක තැම්බෙන්න ඇරලා ඉතින් මේ විදිහට ලස්සනට සුවඳට ඒක හැදුනා. ඔන්න ඊට පස්සේ මම සම්බෝලයක් තමයි හදාගන්න යන්නේ. ඊට පස්සේ මම වංගි ටිකක් අරගෙන ලුණු සුදු ලුණු කොච්චි ටිකක් ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ගම්මිරිස් සහ දෙහි බෑවක් මිරිකගෙන සම්බෝලයක් හදාගත්තා. ඉතින් මේ වලට පේන්නේ අද මගේ ලන්ච් එකට විදිහට කෑමක්.